අපි අද මුලින් බලමු ඇල්කේන ගැන. ඇල්කේන යටතේ ඇල්කේන මාතෘකාව යටතේ අපි කතා කරනවා උපමාතෘකා තුනක්. පළවෙනි තමයි කොහොමද අපි ඇල්කේනයක් නිෂ්පාදනය කරන්නේ කියලා. නිෂ්පාදන ක්‍රම. මාතෘකා කඩා ගන්න පුතේ අලු මාතෘකාවට. එතකොට අපිට ලේසි. ඇල්කේනයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කතා කරනවා නිෂ්පාදනය කරගත් ඇල්කේන වල ප්‍රතික්‍රියා මොනවද? මොනවද ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා කියලා. ඊට පස්සේ කතා කරනවා ඒ වගේමයි මොනවද මේ ඇල්කේන වල භෞතික ගුණ කියලා. නිෂ්පාදන ක්‍රම ප්‍රතික්‍රියා භෞතික ගුණ. එහෙනම් අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. නිෂ්පාදන ක්‍රම. ඇල්කේනයක්. මම සරල ඇල්කේනයක් ගන්නවා. මට ලේසි වෙන්න. ඔන්න මම ගත්තා එතේන්. එතේන්ව හදාගන්නේ කොහොමද කියලායි ඔන්න බලන්න යන්නේ. ඒ කියන්නේ ඇල්කේනයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? මට පුළුවන් මෙන්න මේ වගේ සංයෝගයක් ගන්න. කවුද මේ? දැන් දන්නවා. කවුද මේ? රිවිෂන් කරන්න අය නම් දන්නවා. කවුද මේ? ඇල්කේනයක්. අපි මේගොල්ලන්ට කියනවා අසන්තෘප්ත කාබන්. මොකද කාබන්ගේ වටේ පිරීලා නැහැ. කාබන්ට පුළුවන් බන්ධන 4ක් හදාගන්න. හැබැයි මේ කාබන් හදලා තියෙන බන්ධන 3ක්. එහෙනම් මේ සන්තෘප්ත වෙලා නැහැ. අසන්තෘප්ත කාබන්. දිත්ත බන්ධනයක් තියෙන කාබන්. මේගොල්ලන්ට කියනවා ඇල්කීනිය. මේ ඇල්කීනේ මෙන්න මේ එක පයි බන්ධනයකට අපිට දෙන්න පුළුවන් නේද? තව හයිඩ්‍රජන් එකක්. එහෙනම් මේකට පුළුවන් අපිට හයිඩ්‍රජනීකරණය කරන්න. ඔකට අපි කියනවා හයිඩ්‍රජනීකරණය කිරීම. මොනවද? අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක් හයිඩ්‍රජනීකරණය. එහෙම නැත්නම් කියනවා ඇල්කීන හයිඩ්‍රජනීකරණය. මේකට තව අපි චූටි කැලක් ඉස්සරහට දා ගන්නවා. හයිඩ්‍රජනීකරණ නම් අපි හයිඩ්‍රජන් දෙන්න ඕනේ. හයිඩ්‍රජන් විතරක් තිබ්බට මේ වැඩේ වෙන්නේ නැහැ. මේක උත්ප්‍රේරණය කරන්න උත්ප්‍රේරකයක් ඕනේ. උත්ප්‍රේරකයක් විදියට එකොනිකල් නැත්නම් ප්ලැටිනම් නැත්නම් පැලේඩියම්. ඔය තුනේ ඕන එකක් දාන්න පුළුවන්. එහෙනම් අපිට මේකට කියන්න පුළුවන් නම තමයි උත්ප්‍රේරිත හමුවේ කරන හයිඩ්‍රජනීකරණය. එහෙනම් උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය. මේක පුතේ උත්ප්‍රේරණය තිබ්බට වෙන්නේ නැහැ. මේක චුට්ටක් අපි රත් කරන්න ඕනේ. සාමාන්‍ය සෙල්සියස් 150ට වගේ රත් කරන්න ඕනේ. උෂ්ණත්වය අවශ්‍ය නැහැ. රත් කරනවා කියලා කිව්වොත් නම් ඇති. රත් කරාම ඇති. එහෙනම් ඔන්න එක ක්‍රමයක් තමයි ඇල්කීන හයිඩ්‍රජනීකරණය කිරීම. මේ පයි බන්ධන වලට හයිඩ්‍රජන් පුරවලා ඇල්කීනයක් හදාගන්න පුළුවන්. අපිට බැයිද ඇල්කයින් හයිඩ්‍රජනීකරණය කරන්න? පුළුවන්. මේ විදිහටම තමයි. එහෙනම් ඊළඟට ගන්නවා ඇල්කයිනයක්. ඇල්කයින මොකද අපි කරන්නේ? එයත් හයිඩ්‍රජනීකරණය කරනවා. මේ ටිකම තමයි දෙන්නේ. හයිඩ්‍රජනීකරණය කරන්න නම් හයිඩ්‍රජන් පුරව ගන්න හයිඩ්‍රජන් ඕනේ. හයිඩ්‍රජන් තිබුණාට මේක වෙන්නේ නැහැ. උත්ප්‍රේරකයක් ඕනේ. ප්ලැටිනම්, පැලේඩියම්, හෝ නිකල්. ඔය තුනෙන් එකක්. ඒ තිබ්බත් මදි මේක පොඩ්ඩක් රත් කරන්න ඕනේ. ඔන්න ඇල්කයින උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණ. එහෙනම් මේ දෙකම අපිට කියන්න පුළුවන් අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන හයිඩ්‍රජනීකරණය කියලා. දෙකට කඩලා කියන්න පුළුවන් ඇල්කීන හයිඩ්‍රජනීකරණය, ඇල්කයින හයිඩ්‍රජනීකරණය. ක්‍රම දෙකක් හරි. ඊළඟට පුළුවන් අපිට ඇල්කයින් හදාගන්න මේගොල්ලන්ගේ. මේ කවුද පුතේ? කවුද මේ? ඇල්ඩිහයිඩයක්. මෙන්න මෙයාට කියනවා කාබොනයිල් කාබන්. කාබොනයිල් කාබන් කියන තව සංයෝගයක් තමයි ඇල්ඩිහයිඩයයි කවුද? කීටෝනයයි. මෙන්න මේකේ මේ තියෙන කාබොනයිල් කාබන්ගේ මේ CO බොන්ඩ් එක කඩලා ඔක්සිජන් අයින් කරලා H2 සෙට් කරගත්තොත් ඇල්කේනයක් හැදෙනව නේද? එහෙනම් මම මේක මොකද්ද මේ කරන්න හදන්නේ? ඔක්සිජන් ඉවත් කරනවා. ඔක්සිජන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? ඔක්සිහරණයක් වෙනවා. එහෙනම් ඔන්න ඔක්සිහරණයක් කරනවා. කවුද ඔක්සිහරණය කරන්නේ මේ? කාබොනයිල් කාබන්. මේකට දානවා පුතේ අපි සිං සංරචය. සාන්ද්‍ර HCl සමග මේකට කියන්නේ සිං Hg. ඔය දෙකට අපි කියනවා සිං සංරචය.
ඔක හදාගන්න පුතේ සමන් සිං කැලි ටිකක් කරන් දවසක් විතර මර්කරි වල රසදිය වල ගිලලා තියෙනවා. ඊට පස්සේ හැදෙන එකට තමයි කියන්නේ සිං සංරචය. මේකට දාන්න ඕනි සාන්ඩ් HCl. සාන්ඩ් HCl නැත්තම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. සාමාන්‍ය සමහර විභාගයකට මේක આવුත් එහෙම කොම්ප් නැත්තම් ලකුණු දෙන්නේ නැති තත්ත්වයට එනවා. දැන් හොඳට මතක තියාගන්න HCl දාලා හරියන්නේ නැහැ. සාන්ඩ් HCl දානවා. මේක ඔක්සිහරණයක්. මේක ගැන අපිට කිව්ව ක්ලෙමන්සන් නිසා මේකට කියනවා ක්ලෙමන්සන් ඔක්සිහරණය. දැන් අපි තුනක් ඉවරයි. පහල තුනක් ඉවරයි. දෙකක් මොනවද? අසන්තුෂ්ඨ හයිඩ්‍රෝකාබන ඔක්සිහරණය හයිඩ්‍රජනීකරණය. එහෙම නැත්නම් උත්පේදිත හයිඩ්‍රජනීකරණය දෙවෙනි එක. ක්ලෙමන්සන් ඔක්සිහරණය. ක්ලෙමන්සන් ඔක්සිහරණයට ගන්න කවුද? කාබොනයිල් කාබන්. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන. මේලා මතක තියාගන්න පුතේ පස්සේ පාඩම් කරනවා. දැන් ලියා ගන්නවා කියලා නෙමෙයි මේලා පාඩම් කරගන්න. දෙකක් කියන්නේ එකම ප්‍රතිකාරයක් එක්ක ඔන්න එකක් වෙනස් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩ කරන්න. කවුද මේ ඉන්නේ? කවුද? හැලජනේකුට හයිඩ්‍රෝකාබනයක්. ඇල්කිල් හෙලයිඩයක්. මම මේකට ඉස්සලාම දෙනවා වියලි ඊතරත් එක්ක තියෙන මැග්නීසියම් පටි. මැග්නීසියම් පටි දෙනවා වියලි ඊතර මාධ්‍ය. එතකොට වෙන්නේ මැග්නීසියම් ගිහිල්ලා මෙන්න මේ විදිහට Br මැදට පැන ගන්නවා. මේ හැදෙන කෙනාට අපි කියනවා ග්‍රීනාඩ්. මොකද මෙයාට කියනම මෙයාට කියනවා ග්‍රීනාඩ්. අපිට ඕනේ ග්‍රීනාඩ් කෙනෙක් නෙමෙයි. අපිට ඇල්කේනියක් ගන්න ඕනේ. දැන් මේකට මම තනුක ආම්ලයක් දානවා. නැත්නම් ආම්ලික මාධ්‍යයේ ජලය දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ MgBr එක ජලාණුවේ තියෙන OH එක බැඳිලා යනවා. H එක ඇවිල්ලා මෙතනට සෙට් වෙනවා. එතකොට ඇල්කේනියක් හැදෙනවා. මේ කෝණක් කෙලින්ම අපිට කියන්න පුළුවන් මේ විදිහට. අංක 1ට දානවා මැග්නීසියම් පටි වියලි ඊතර. අංක 2ට දානවා ආම්ලික ජලය. එහෙම නැත්නම් තනුක අම්ලයක් කිව්වත් හරියි. ඔන්න ඔය දෙක තමයි මේ ස්ටෙප් දෙකකට කඩලා තියෙන්නේ. දැන් අපි බලමු ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා. අංක 2 ප්‍රතික්‍රියා. සාමාන්‍ය පුතේ ඇල්කේන ප්‍රතික්‍රියා කරන අඩු. ඇල්කේන කියන්නේ නිද්‍රව්‍ය අණුවක්. ද්‍රව්‍ය වෙලා නැහැ නේද? නිද්‍රව්‍ය අණු සාමාන්‍ය ප්‍රතික්‍රියා කරන අඩු. ඒ හින්දා මේගොල්ලෝ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු සංයෝග වර්ගය. ඒ නිසා මේගොල්ලන්ට පැරපීන් කියලා නම පාවිච්චි කරනවා. තින වචනයක් තමයි පැරපීන් කියන්නේ. ඒ වචනේ පාවිච්චි කරන ප්‍රතික්‍රියාශීලී නැහැ කියන අක්‍රිය කියන අදහසත් එක්ක. හැබැයි මෙන්න මේ ඇල්කේනයකට ක්ලෝරින් අණුවක් තියෙන තැනකට වැටුනොත් එහෙම එච්චි අපි කියන විසරිත හිරු වෙන්නේ. විසරිත ආලෝකය ලැබුණම මොකද වෙන්නේ? මෙන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවා. CH4 ගලවලා Cl4. ඒ කියන්නේ කාබන් වටේ තිබුණ මෙතන තියෙන කාබන් වටේට H4ක්. මෙන්න මේ H4 ගලවලා වටේට Cl4ක් බඳ ගන්නවා. ඕකට අපි කියනවා මොකද්ද? ඇල්කේනයක් ක්ලෝරින් බඳ ගන්න නිසා අපි කියනවා ක්ලෝරිනීකරණය. ඇල්කේන ක්ලෝරිනීකරණය. මේක වෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනි හිරු වෙලි. UV කිරණත් එක්ක තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ මොකද? මේ ප්‍රතික්‍රියාව වෙන්න පුතේ ස්ටෙප් 3කට. ඉස්සලාම දාම ආරම්භ ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. ආරම්භ ප්‍රතික්‍රියාව වෙන්න මේක පටන් ගන්න. අපි කියන්නේ ඇල්කේන නිද්‍රව්‍යයනේ. මෙයා ප්‍රතික්‍රියාශීලී නැහැනේ. දැන් ප්‍රතික්‍රියා පටන් ගන්න ප්‍රතික්‍රියාශීලී කෙනෙක් එන්න ඕනේ. ප්‍රතික්‍රියාශීලී මෙයා නිද්‍රව්‍ය යනවා. හැබැයි ආලෝකයේ තියෙනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ක්ලෝරින් බන්ධනය Cl අතර තියෙන මේ බන්ධනය කඩෙනවා විසරිත හිරු එළියත් එක්ක. සාමාන්‍ය පුතේ බන්ධනය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන දෙකක් නේ. සාමාන්‍ය අපි දන්න විදිහට නම් බන්ධනය කැඩෙනකොට එක්කෝ එකිනෙක ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ඍණායනයක් හදනවා අනිත් කෙනා ධනායනයක් හදනවා. ඔහොම බන්ධනය කැඩිලා යන්නේ. හැබැයි මෙතන වෙන්නේ 아무තු විදිහකට. මොකද්ද? හවුලේ තියාගෙන සහසංජ බන්ධනයක් හදාගෙන ඉන්න මේ ක්ලෝරින් හිරු එළිය දැක්ක ගමන් මොකද කරන්නේ?
ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න වෙන් කර ගන්නවා. තනි තනි ඉලෙක්ට්‍රෝන තම තනි තනි වෙන් කර ගන්නවා. ඊට පස්සේ හදනවා මොකද්ද? ක්ලෝරින් මුක්ත කන්දයක්. ඉලෙක්ට්‍රෝනයක් එක්ක හදන කෙනාට අපි කියන පරමාණුවට මුක්ත කන්දයක්. ඒ වගේ මුක්ත කන්ද දෙකක් හදනවා. ක්ලෝරින් මුක්ත කන්ද කියන්නේ ප්‍රතික්‍රියාශීලී කෙනෙක්. එයා දකිනවා මෙන්න ඉන්නවා මොනවද? මීතේන් ගන්නවා. ඔන්න එයා පටන් ගන්නවා මීතේන්ට පහර දෙන්න. ඔය පහර දීම එක පියවරකින් වෙන්නේ නැහැ. මොකද මෙයා බන්ධන 4ක් කඩනවා. නෝක දාමයක් දිගට දාමයක් විදියට වෙන්නේ. එහෙනම් ඕකට කියනවා දාම ප්‍රතික්‍රියා. ඊළඟට අංක 2කට වෙනවා දාම ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් දාම ප්‍රචාරණය වෙනවා. ඒක අපි කතා කරමු විස්තරාත්මකව. ඊට පස්සේ අන්තිමට දාමය හැදිලා ගිහිල්ලා ඉවර වෙලා මෙයා හැදෙනවා. හැබැයි මොකද මේ අපි සාම්පල් එකක් ගත්තොත් එහෙම මීතේන් සාම්පල් එකක් ගත්තොත් ඒක ඇතුලේ මීතේන් අණු එකක් නෙමෙයි ඉන්නේ. ගොඩක් ඉන්න පුළුවන්. ඒතර එක එක්කෙනා එක එක මොහොතවල ඉන්න පුළුවන්. දාම ප්‍රචාරණ අවස්ථාවේ. ඒතර ඒගොල්ලෝ එක එක විදිහ මුක්ත කන්ට එකතු වෙලා මේ ප්‍රතික්‍රියාව ඉවර කරනවා. දාම අවසන් ප්‍රතික්‍රියා සිද්ධ වෙලා. දාම අවසන් ප්‍රතික්‍රියා වෙනවා. එහෙනම් ඇල්කේන එහෙම නැත්නම් මීතේන් මෙතන මීතේන පොදුයි අපි ගමු ඇල්කේන ක්ලෝරිනීකරණය. ඇල්කේන ක්ලෝරිනීකරණේ කොටස් තුනයි. ස්ටෙප් 3කට වෙන්නේ. දාම ආරම්භ ප්‍රතික්‍රියාවක් වෙනවා. දාම ප්‍රචාරණ ප්‍රතික්‍රියා ටිකක් වෙනවා. ඊට පස්සේ දාම අවසන් ප්‍රතික්‍රියා ටිකක් සිද්ධ වෙනවා. ඔන්න අපි එක එක බලාගෙන යමු. අංක 1 මම කිව්වා දාම ආරම්භ ප්‍රතික්‍රියා. දාම ආරම්භ ප්‍රතික්‍රියාව අර කිව්වා වගේ ක්ලෝරින් අණුවට එනවා විසරිත හිරු එළිය. ආවට පස්සේ ක්ලෝරින් මුක්ත කන්දන දෙකක් හැදෙනවා. අංක 2 දාම ප්‍රචාරණය. හොඳට බලා ගන්න පුතේ දාම ප්‍රචාරණය වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මීතේන් අණුව මම මීතේන් ගන්නම් CH මීතේන් අණුවේ CH එක බන්ධනයක් මම ඔන්න පෙන්නුවා. ඒ බන්ධනය මීතේන් අණුව ළඟට ගියාට පස්සේ මීතේන් අණුව මොම වටේට CH බන්ධන 4ක් එක්කනේ. මම ලේසියට මෙහෙම ලියාගත්තා. මෙයාට ළඟට යනවා කවුද? ක්ලෝරින් මුක්ත කන්දකයක් යනවා. ඒ මුක්ත කන්දකේ මොකද කරන්නේ? මෙන්න මේ බන්ධනයට පහර දෙන්න. එතකොට මේ බන්ධනය සමවිච්ඡේදනය වෙනවා. එයත් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න ගන්නවා. එක ඉලෙක්ට්‍රෝනයක් H ගන්නවා අනිත් ඉලෙක්ට්‍රෝනේ CH3 කොටස ගන්නවා. එතකොට H මුක්ත කන්දකයකුයි Cl මුක්ත කන්දකයකුයි තියෙනවා. ඔය දෙන්න මොකද කරන්නේ? දෙන්න කතා වෙලා හදා ගන්නවා HCl කියන බොන්ඩ් එක. H එක Cl දෙන්න හවුලේ තියා ගන්නවා. දෙන්න ළඟම කනිතන ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඔය දෙක හවුලේ තියා ගන්න. HCl හදා ගන්නවා. මෙයාට මොකද වෙන්නේ? ඔන්න අලුත් මුක්ත කන්දකයක් හැදුණා. එයා තනි වුණා. CH3 මුක්ත කන්දකය හැදුණා. ඊට පස්සේ මොකද ඊළඟට වෙන්නේ? ඔය CH3 මුක්ත කන්දකය දකින්නවා මාධ්‍යයේ කැඩිච්ච නැති මුක්ත කන්දක නොවිච්ච ක්ලෝරින් අණු ඉන්නවා. මෙයා ප්‍රතික්‍රියාශීලී මුක්ත කන්දකයන් පුතේ ප්‍රතික්‍රියාශීලී කට්ටිය. මෙයා ප්‍රතික්‍රියාශීලී. මෙයා මොකද කරන්නේ? මේ බන්ධනයට පහර දෙනවා. එතකොට මෙයා මොනවද වෙන්නේ? සමවිච්ඡේදනය වෙනවා. එතකොට මේ බඳ තිබි ඉලෙක්ට්‍රෝන එකක් මෙයා ගත්තා එකක් අනිත් කෙනා ගත්තා. දැන් ඔන්න මුක්ත කන්දක දෙකක් ආයෙ සෙට් වුණා. ඒ දෙන්න මොකද කරන්නේ? ඒ දෙන්න හදා ගන්නවා අලුත් බොන්ඩ් එකක්. ඔන්න CCl බන්ධනයක් හැදුනා. මෙන්න මෙයා තනි මුක්ත කන්දකයක් විදියට එළියට ගියා. ඔන්න එක ප්‍රතික්‍රියාවක් වුණා. එක Cl බන්ධනයක් හැදුනා. ආයෙ මොකද හැදෙන මාධ්‍යයේ තව Cl මුක්ත කන්දකයක් හැදුනා. එයා දකින්න ඕන දැන් මෙයා ඉන්නවා. මෙයාගේ හැදිච්ච Cl බොන්ඩ් එක පැත්තක තියෙනවා. H එකකුයි ඔන්න තව තියෙනවා මෙන්න තව H තියෙනවා. අර Cl මුක්ත කන්දකය. දැන් මෙතන වෙන දේ තමයි පුතේ මම මේ යටින් අඳින්නේ.
ඒ Cl මුක්ත කණ්ඩකය. මේක ඉවරයක් නෑ. දිගට දාම වෙන එකක්. මෙයා මොකද කරන්නේ? කලින් විදිහට මෙයාට පහර දෙනවා. මේ බන්ධනය සමවිච්ඡේදනය වෙනවා. ඔය විදිහට ගිහිල්ලා මේ H මුක්ත කණ්ඩකයයි Cl මුක්ත කණ්ඩකයයි HCl හදනකොට මෙතනින් එනවා අලුත් මුක්ත කණ්ඩකයක්. ඉස්සල්ලාවේ CH3 මුක්ත කණ්ඩකයනේ. දැන් කවුද එන්නේ? CH2Cl මුක්ත කණ්ඩකයක්. මෙන්න මෙයා ළඟ H දෙකකුත් තියෙනවා. කලින් CH3 ම හිටියේ. දැන් H දෙකක් එක Cl ඉන්න. ඔන්න ඔය විදිහට අලුත් මුක්ත කණ්ඩකයක් හැදුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා දකිනවා මොනවද? R මාධ්‍යයේ ඉන්නවා කවුද? ක්ලෝරින්. එයා මොකද කරන්නේ? මෙයාට පහර දුන්නාට පස්සේ මෙන්න මේක සමවිච්ඡේදනය වෙලා මෙතනින් Cl මුක්ත කණ්ඩකය. මෙතන මොකද වෙන්නේ එතකොට? මෙයා වෙන්නේ මෙයාට සෙට් වෙනවා. එහෙනම් Cl ඉන්නවා CH H ඉන්නවා. මෙතන Cl එකක් එනවා. ඊට අමතරව Cl මුක්ත කණ්ඩකයක් හැදෙනවා. ආයි Cl මුක්ත කණ්ඩකයෙන් මේ දෙන්න. මේ දෙන්න කවුද ඊට පස්සේ ප්‍රතික්‍රියා වෙන්නේ? මෙන්න මේ බන්ධනයේට මේ Cl මුක්ත කණ්ඩකේ පහර දෙනවා. ඒ කියන්නේ ඔන්න හදාගත්ත Cl බොන්ඩ් එක පැත්තක තියා ඔන්න H එකක් ආවා. මේ මුක්ත කණ්ඩකේ මොකද වෙන්නේ? මෙන්න මෙතනට පහර දුන්නම මෙයා සමවිච්ඡේදනය වෙනවා. ඊට පස්සේ Cl දෙකකුයි H එකයි කියන මුක්ත කණ්ඩකයකුයි HCl උයි හැදෙනවා. ආයි මොකද්ද වෙන්නේ? මේ මුක්ත කණ්ඩකේ දකිනවා ක්ලෝරින් පරමාණු. ඔය විදිහට ඔන්න Cl2HC මුක්ත කණ්ඩකය Cl බන්ධනයට ආයි පහර දෙනවා. ඔන්න ඔය විදිහට. එතකොට මෙතනින් මොකද්ද වෙන්නේ? මේ දෙන්න බන්ධනයක් හදනවා. ඔන්න H එකකුයි දැන් ඔන්න එයාට Cl 3ක් ආවා. දැන් මෙතනින් හැදෙනවා Cl මුක්ත කණ්ඩකයක්. ඊට පස්සේ තව එකයි තියෙන්නේ ආයි මේ දෙන්න සෙට් වෙනවා. අන්තිම මොකද පුතේ වෙන්නේ? මේ දෙන්න එකට එකතු වෙලා ආයි ඔන්න හදනවා. ඔන්න දැන් Cl තියෙනවා. ඔන්න H එක මම ලේසියට පැත්තෙන් අඳ ගන්නම්. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ක්ලෝරින් මුක්ත කණ්ඩකය ආයි මෙයාට පහර දෙනවා. එතකොට මෙයා සමවිච්ඡේදනය වෙලා මොකද වෙන්නේ? මෙතන Cl3C මුක්ත කණ්ඩකයකුයි HCl උයි හැදෙනවා. මෙන්න මෙයා Cl3C මුක්ත කණ්ඩකය දකිනවා ක්ලෝරින් අණුවක්. මෙයා පහර දුන්නම ආපෝ මේ බන්ධනයේ සමවිච්ඡේදනය වෙනවා. මෙතනින් ක්ලෝරින් අණුවක් ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් හැදෙනවා. මෙතනින් ඔන්න අපිට ඕනි කෙනා හැදෙනවා. Cl ඔන්න CCl4 අන්තිමට හැදුණා. හැබැයි පුතේ මේක අන්තිමට CCl4ම හැදෙනවා කියලා නෑ. මේ අතරමැදි ඕන කෙනෙක් හැදෙන්න පුළුවන්. මේක දාම ප්‍රතික්‍රියාව. එතකොට මේකේ C මීතේන අණු එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. එක්කෙනෙක්ගේ මෙයා හැදෙන්න පුළුවන්. තව කෙනෙක් මෙතන නතර වෙන්න පුළුවන්. තව කෙනෙක් මෙතන නතර වෙන්න පුළුවන්. තව කෙනෙක් මුල්ම අවස්ථාවේ ඉන්න පුළුවන්. ඔය ඕනි අවස්ථාවක ඵල මිශ්‍රණයක් තමයි අන්තිමට හම්බ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන දාම ප්‍රචාරණය වුණා. අන්තිමට මොකද වෙන්නේ? මේ තියෙන මුක්ත කණ්ඩක විවිධ විදිහේ සාමාන්‍ය නෑ මේ විදිහට වීගෙන යනවා. හැබැයි මේකම වෙනවා කියන්න බෑ. එක විදිහේ වර්ග තියෙනවනේ. ඒ නිසා මොනවද වෙන්නේ? විවිධ වර්ගයේ මුක්ත කණ්ඩක එකට සෙට් වෙනවා. අංක 3 දාම අවසන් ප්‍රතික්‍රියා. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් ක්ලෝරින් මුක්ත කණ්ඩක මෙතන වෙලා Cl2 අණුවක් හැදෙන්න පුළුවන්. අයෙම නැත්තම් CH3 මුක්ත කණ්ඩක දෙකක් එකතු වෙන්න පුළුවන්. එතකොට CH3 CH3 එතෙන් හැදෙන්න පුළුවන්. තව එක විදිහේ දේවල් හැදෙන්න පුළුවන්. අපිට ඕන දේවල් ගන්න පුළුවන්. තව අපි ගන්න පුළුවන්. තව මේ වගේ අවස්ථාවක CH3 මුක්ත කණ්ඩකයට Cl මුක්ත කණ්ඩකයක් එකතු වෙලා CH3Cl හදන්න පුළුවන්. ඔය වගේ කීක දේවල් වෙලා මුක්ත කණ්ඩක එකතු වෙලා
අණු හදන්න පුළුවන්. ඒත් මුක්ත කණ්ඩක කියන්නේ ප්‍රතික්‍රියාශීලී කට්ටිය. එයාලා පැවතීම ඒ මිශ්‍රණය ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ඒගොල්ලෝ එකතු වෙලා අණු හදලා මේක ප්‍රතික්‍රියාව නවත්තනවා. එහෙනම් දාමය අවසන් කරනවා. නම් පළවෙනි එක දාම ආරම්භ එක කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාශීලී කෙනෙක් හදා ගන්නවා. ක්ලෝරින් මුක්ත කණ්ඩක හදා ගන්නවා විසිරිත හිරු එළියත් එක්ක. ඊට පස්සේ මුක්ත කණ්ඩකයේ ගිහින් නිර්ද්‍රව්‍ය අණුවට පහර දීලා අලුතෙන් මුක්ත කණ්ඩක හදලා ඔන්න අලුතෙන් Cl බන්ධන හදාගත්තා. ඔන්න දාමයේ දිගට ප්‍රචාරණය වෙලා ගියා. දැන් මේක අවසන් කරන්න එපා. අවසන් කරන්න නම් මුක්ත කණ්ඩකට ඉවර කරගන්න ඕනේ. එන්න මොනවද කරන්නේ? අර පළ මිශ්‍රණයේ තියෙන මුක්ත කණ්ඩක එකතු වෙලා බන්ධන හදා ගන්න. ඔන්න ඊට පස්සේ අණු හදාගෙන දාමේ ඉවර කරනවා. ඔන්න පුතේ ක්ලෝරින් එක ඇල්කේනයක් දක්වන ප්‍රතික්‍රියාව. විසිරිත හිරු එළිය හමුවේ ඇල්කේන ක්ලෝරිනීකරණය. අපි ක්ලෝරින් වල ප්‍රතික්‍රියා යටතේ කතා කරන්නේ මේ ප්‍රතික්‍රියාව විතරයි. මේකේ ගොඩාක් වෙලාට MCQ ප්‍රශ්න එන්න පුළුවන්. මේකේ නොවන්නේ මොනවද? දාම ප්‍රචාරණ අවස්ථාවක ඒක අවස්ථා ටිකක් දීලා නොවන්නේ මොනවද කියලා වගේ දේවල් අහන්න පුළුවන්. පාස් විපස ගත්තොත් ඔබට එහෙම ප්‍රශ්න හොයාගන්න පුළුවන්. අපේ තුන්වෙනි මාතෘකාව පුතේ තුන්වෙනි අණු මාතෘකාව මෙයාගේ භෞතික ගුණ. ඇල්කේන වල භෞතික ගුණ. ඔක පුතේ අපි කොටස් තුනකට කතා කරමු භෞතික ගුණ. පළවෙනි එක මෙයාගේ භෞතික අවස්ථාව ගැන. භෞතික අවස්ථාව. කොහොමද මෙයාලා ඉන්නේ? ඝනද, ද්‍රවද, වායුද කියන එක. ඊළඟට මේගොල්ලන්ගේ තාපාංක විචලනය ඊළඟට ද්‍රවාංක විචලනය. පළවෙනි එක ගත්තොත් භෞතික අවස්ථා. සාමාන්‍ය ඇල්කේනියක් කියන්නේ කොහොමද? ගෙදර තියෙන ගෑස් එක මතක් කරගන්නකො මොනවද ඒක තියෙන්නේ? මීතේන් කොහොමද තියෙන්නේ? වායුවක් විදියට. සාමාන්‍යයෙන් කාබන් 4කට වඩා අඩු කාබන් ගාන 4ට වඩා අඩු ඇල්කේන ඉන්නේ වායු අවස්ථාවෙන්. ටිකක් කාබන් ගාන 5ට වැඩි වෙන්න ඒගොල්ලෝ ද්‍රව අවස්ථාවටපත් වෙනවා. කාබන් ගාන අතිශය වැඩි වෙනකොට ගොඩක් වැඩි වෙනකොට සදෘශ ශ්‍රේණියේ පහළට යන්න ඒගොල්ලෝ ඝන තත්ත්වයටපත් වෙනවා. ඔන්න එන භෞතික අවස්ථාව. කාබන් ගාන 4ට වඩා අඩු කට්ටිය ඉන්නේ වායු කියන අවස්ථාව. ඒ භෞතික අවස්ථාව. දෙවෙනි භෞතික ගුණය තාපාංකය. ප්‍රශ්න එන්න පුළුවන් තැනක්. තාපාංක විචලනය. තාපාංකයට බලපාන සාධක මොනවාද පුතේ? තාපාංකයට බලපාන මොනවද? අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල. ඒ වගේමයි අණුවේ ස්කන්ධය. අන්තර් අණුක ආකර්ෂණ බල. මොනවද ඇල්කේනියේ තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල? ඇල්කේනියක් කියන්නේ නිර්ද්‍රව්‍ය අණුවක්. එහෙනම් මොනවද හදන අන්තර් අණුක ආකර්ෂණ බල? දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න අන්තර් අණුක ආකර්ෂණ බල ගැන. මොනවද හැදෙන බල? අපකිරණ බල. ඒ කියන්නේ ද්‍රව්‍ය නැති නිර්ද්‍රව්‍ය කට්ටිය අතර ඇති වෙන බල වලට අපි කියනවා අපකිරණ බල. නැත්නම් ලන්ඩන් බල කියනවා. එතකොට ඇල්කේන අතර තියෙන ලන්ඩන් බල. දැන් මට කියන්න කාබන් ගාන වැඩි වෙන්න මේ තාපාංක විචලනය කොහොමද වෙන්නේ? තාපාංකය මොකද්ද වෙන්නේ? කාබන් ගාන වැඩි වෙන්න පුතේ ඒ අණුව ඇතුළේ තියෙන අණු අතර තියෙන අපකිරණ බල ගාන වැඩි වෙනවා. අපකිරණ බල ගාන වැඩි වෙන්නේ මොකද්ද වෙන්නේ? මොනවා හරි බන්ධනනේ වැඩි වෙන්නේ. එතකොට බන්ධන කඩන්න නම් වැඩිපුර ශක්තියක් දෙන්න ඕනේ. එහෙනම් බන්ධනය කඩලා එයා වායු අවස්ථාවට යන්න නම් මොකද්ද? දෙන්න ඕනේ තාපය වැඩි. එහෙනම් යාගේ තාපාංකය වැඩි වෙයි. ඒක. ඒ වගේමයි මොකද්ද වෙන්නේ? කාබන් ගාන වැඩි වෙන්න සාපේක්ෂ අණුක ස්කන්ධයත් යනුවේ වැඩි වෙනවා. අණුක ස්කන්ධය වැඩි වෙනවා කියන්නේ බර වැඩි. බර වැඩි කෙනෙක් ගලවලා වායු කලාපයට යවන්න අපිට වැඩි ශක්තියක් දෙන්න ඕනේ. එහෙනම් එතනත් මොකද්ද වෙන්නේ? හේතු දෙකක්. එකක් කාබන් ගාන වැඩිවීම කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩිවීම සහ අණු අතර අපකිරණ බන්ධන ප්‍රමාණය වැඩිවීම කියන හේතු දෙක නිසා මොනවද වෙන්නේ? තාපාංකය ඉහළ යනවා. මේක අපි කොටස් දෙකක් යටතේ කතා කරමු. එකක් රේඛීය දාමවල කාබන් ගණන සම. ඔන්න කාබන් ගණන වැඩි වෙන්න මොකද වෙන්නේ? තාපාංකය වැඩි වෙනවා. හේතුව තමයි අපකිරණ බල වැඩි වීම සහ මොනවද වෙන්නේ?
අපකිරණ බල වැඩි වෙනවා සහ මොනවද සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වෙනවා. ඔය හේතු දෙක නිසා කාබන් ගාන වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙනවා. ඊළඟට පුතේ ශාකණය වීම. ශාකණය වීම. ඒ කියන්නේ මොනවද? මෙන්න මෙහෙම එකක් බලන්න පුතේ. අපි පෙන්ටේන් ගමු. ඔන්න නියෝපෙන්ටේන්. normal pentane sorry. නියෝපෙන්ටේන් නෙමෙයි normal pentane. ඊළඟට ඉන්නවා මෙහෙම. මෙයාට කියනවා අපි isopentane. ඔන්න දෙපැත්ත දෙන්නේ කිනකොට අපි කියනවා මෙයා නියෝපෙන්ටේන්. normal pentane, isopentane, නියෝපෙන්ටේන්. ඔක්කොගේම මේ තුන් දෙනාගේම ඉන්න කාබන් 5යි. හැබැයි කාබන් ඉන්න විදිය වෙනස්. දාම සමායකයක් තියෙනවා. ඔයාලා හිතන්නේ මේ තුන් දෙනාගේ තාපාංකය වැඩි කාගේද? තාපාංකය වැඩි මෙයාගේ. ඇයි? මෙයා දාම ඉන්නේ. මේගොල්ලෝ අතර තියෙන මොනවද පුතේ? අප කියන බලනේ ලන්ඩන් බල. එතකොට මේ අණු දෙක දිගට දාම විදියට ඉන්නකොට ඒ දෙක අතර මෙහෙම බන්ධන හදන්න තියෙන පුෂ්ටි වර්ගඵලය වැඩි. මෙතෙන් එනකොට මොකද්ද වෙන්නේ? බන්ධන හදන්න තියෙන ඒගොල්ලෝ පැක්වීම, ඇහිරීම අඩු වෙලා. ඒගොල්ලෝ අතර අණු දෙක අතර සාපේක්ෂ මොකද වෙලා තියෙන්නේ? දුරක් තියෙනවා. එහෙනම් බන්ධන ප්‍රබලතාවය මොනවද වෙන්නේ? දුර වැඩි වෙනකොට බන්ධන ප්‍රබලතාවය අඩුයි. ඒත් එක මේගොල්ලෝ අපි කියන ශාකණය වෙනකොට මේකේ ගෝල ස්වභාවය වැඩි වෙනවා කියලා. ගෝලීය ස්වභාවය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මෙයාලගේ බන්ධන හදන්න තියෙන ඊට අඩු වෙනවා. මෙයාගේ වෙනකොට තව අඩුයි. මේ අණු දෙකක් ලං වෙන්න අමාරුයි. ඒ අණු විහිදිලා තියෙන්නේ ගෝලයක් වගේ විහිදිලා. එතකොට අණු දෙකකට ලං වෙලා බන්ධන හදාගන්න අමාරුයි. එතකොට ඈතින් ඉන්නකොට බන්ධන ප්‍රබලතාවය අඩුයි. බන්ධන ප්‍රබලතාවය අඩුයි කියන්නේ මේගොල්ලෝගේ දුබල බන්ධනය කඩලා දාන්න ලේසි. එහෙනම් ශාකණය වෙන්න මොකද්ද වෙන්නේ? තාපාංකය අඩු වෙනවා. එහෙනම් රේඛීය දාමයේ තාපාංකය වැඩි, ශාකණය වෙච්ච ඇල්කේනව තාපාංකයට වඩා. අපි තාපාංකය කතා කරලා දෙකක් විදියට කාබන් ගාන වැඩි වෙනකොට කොහොමද තාපාංකය වැඩි වෙන්නේ? ඔක්කොම රේඛීයයි. හැබැයි කාබන් ගාන වැඩි වෙනවා. එතකොට කොහොමද තාපාංකය වෙනස් වෙන්නේ? ඊළඟ කතා කරා කාබන් ගාන සමානයි. හැබැයි ඒගොල්ලන්ගේ ව්‍යුහ සමායකය වෙනස්. ඉන්න විදිහ වෙනස්. දාම වෙනස්. ශාකණය වෙනකොට කොහොමද තාපාංකය වෙනස් වෙන්නේ? ශාකණය වෙනකොට තාපාංකය අඩු වෙනවා. ඒක මතක තියාගන්න. ඔය විදිහටම අපි කතා කරන පුතේ ද්‍රවාංක විචලනය ගැන. ද්‍රවාංක විචලන බලපාන සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි අර විදිහම තමයි. අණු අතර පවතින ආකර්ෂණ බල. ඒ වගේමයි අණු එකිනෙක ඇහිරී ඇති ආකාරය. අණු අතර තියෙන ආකර්ෂණ බල. ඉතින් කියන්නකෝ ආකර්ෂණ බල වැඩි වෙනකොට ද්‍රවාංකයට මොනවද වෙන්නේ? කාබන් ගාන අතර තියෙන ආකර්ෂණ බල. ඒ කියන්නේ කාබන් ගාන වැඩි වෙන්න මොනවද වෙන්නේ? ආකර්ෂණ බල ප්‍රමාණය වැඩි වෙනවා. ආකර්ෂණ බල ගාන වැඩි වෙනකොට කලින් වගේමයි මොනවද වෙන්නේ? ද්‍රවාංකය වැඩි වෙනවා. ඊට පස්සේ අණු ඇහිරී ඇති ආකාරය. ඒ කියන්නේ ශාකණයම තමයි. ශාකණය වෙලා තියෙනකොට මේ කාරණා දෙකමයි මෙතන කතා කරන්නේ. තාපාංකය යටතේ කතා කරපු දෙයමයි ද්‍රවාංකය යටතේ කතා කරන්නේ. කාබන් ගාන වැඩි වීමයි අණු ඇහිරී ඇති ආකාරය කියන්නේ අණු කොහොමද තියෙන්නේ? ඒගොල්ලෝ හොඳට තදට බැඳලා තියෙනවා රේඛීය දාමන. ශාකණය වෙච්ච කට්ටිය නම් හොඳට ෆිට වෙන්න ඇහිරිලා නැහැ. ඒගොල්ලෝ අතර හිඩස් තියෙනවා. එතකොට මේගොල්ලෝ ශාකණය වෙනකොට අන්තර්මුඛ ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩුයි. එහෙනම් ද්‍රවාංකය අඩු වෙනවා. අණු හොඳට තදින් ඇහිරිලා තියෙනකොට යාළගේ ද්‍රවාංකය වැඩි වෙනවා. එහෙනම් ඔන්න අපි ඇල්කේන වල භෞතික ගුණ කතා කරා. භෞතික අවස්ථා, තාපාංක විචලන, ද්‍රවාංක විචලන. ඔන්න පුතේ ඇල්කේන. අපි සීමාව යටතේ, එළවල් සීමාව යටතේ අපි ඇල්කේන ගැන කතා කරන්නේ ඔච්චරයි. මොනවද? ඇල්කේන වල ප්‍රතික්‍රියා ක්‍රම, ඇල්කේන නිෂ්පාදන ක්‍රම සහ භෞතික ගුණ. ඇල්කේන නිෂ්පාදන කොහොමද ඇල්කේන හදාගන්න ක්‍රම පහයි අපි මුලින් කතා කරා. අසංතෘප්ත හයිඩ්‍රෝකාබන උත්පේත හයිඩ්‍රජනීකරණය. එතන ඇල්කීන ගන්නවා, ඇල්කයින ගන්නවා. දෙකයි.
ක්ලෙමන්ස් එන්ඩ් ඔක්සිහරණය කරනවා ඇල්ඩිහයිඩ් කීටෝන. ඇල්කිල් හේලයිඩ් එකට ඉස්සෙල්ලා මැග්නීසියම් පටිවිය ලීතර දාලා දෙවනුව ආම්ලික ජලය දාලා ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකය හදාගෙන අපිට ඇල්කේන හදාගන්න පුළුවන්. ඔන්න ඇල්කේන හදාගන්න ක්‍රම. ඊට පස්සේ ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා කතා කරා මොනවද? ඇල්කේන දක්වන ප්‍රතික්‍රියාවද අපි කතා කරේ? ඇල්කේන ක්ලෝරිනීකරණය. ඊළඟට අපි කතා කරා ඇල්කේන භෞතික ගුණ කොටස් තුනකට ඉන්න භෞතික අවස්ථාව, තාපාංක විචලනය කොහොමද, ද්‍රවාංක විචලනය කොහොමද. ඔන්න ඇල්කේන සීමාව ඉවරයි.